හරි අපි බලමු දැන් SAMP tool එක භාවිතයෙන් කොහොමද WordPress install කරගන්න කියලා. ඉතින් මම මුලින්ම browser එකට ගිහිල්ලා type කරනවා SAMP download කියලා. එතකොට අපිට මේ පළවෙනි option එක apachefriends.org මේ site එක කියන URL එක පාවිච්චි කරන්න පුළුවන්. මම direct link එකක් මේකටත් දාන්නම් video description එකේ. right හරි මෙතනදී ඔයාලට මම Windows පරිගණක තමයි යූස් කරන්නේ. ඉතින් ඒකෙන් මම SAMP for Windows කියන එක තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. ඉතින් මම මෙතන ලේටස්ට්ම version එක කියන්නේ මෙතන උඩින්ම තියෙන version එක MB 144ක් තියෙන්නේ. local wi flywheel වලට වඩා ගොඩක් අඩුයි. 7 ගුණයකින් විතර අඩුයි. මොකද ඒක සාමාන්‍යයෙන් MB 700 ගණක් විතර තිබ්බා. මේක 144යි තියෙන්නේ. ඉතින් මම මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරාම එයා ඔටෝ ඩවුන්ලෝඩ් වෙන්න ගන්නවා. ඉතින් ඔටෝ ඩවුන්ලෝඩ් වෙන්න ගත්තේ නැත්නම් මෙතන your download will start automatically if doesn't click here කියලා option එක තියෙනවා. ඉතින් මම ඩවුන්ලෝඩ් කරන්න නැහැ මොකද මම already SAM ඩවුන්ලෝඩ් කරලායි තියෙන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ෆයිල් එකක් තමයි ලැබෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද step by step මේක install කරගන්න වගේ PC එකට කියලා. හරි මම මුලින්ම මේක open කරන්නම් අපේ setup එක. හරි මෙහෙම setup එක open වෙනවා. ඔයාලා මුලින්ම next දෙන්න. settings මුකුත් හදන්න ඕනේ නැහැ. ආපහු next දෙන්න. හරි මේක තමයි default location installation. ඒක මුකුත් වෙනස් කරන්න එපා. ඔයාලට next දෙන්න පුළුවන්. language එක English next දෙන්න. ready to begin installing next දෙන්න. right දැන් පොඩි වෙලාවක් යයි SAMP වාගේ local PC එකට install වෙන ගමන් තමයි තියෙන්නේ. හරි ඉන්ස්ටෝල් වෙලා ඉවර වුණාම ඔයාලට මේ වගේ finish setup screen එක එනවා. ඉතින් මෙතන do you want to start the control panel now කියන option එක ටික් කරලා මම finish දෙනවා. ඉතින් ඉන්ස්ටෝල් වුණාට පස්සේ app එක වගේ desktop එකේ create වෙයි. එහෙම නැත්නම් ඔයාලට start bar එකේ just SAMP කියලා search කරලා SAMP control panel කියන එක open කරගන්න පුළුවන්. right ඉතින් මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕන මෙන්න මේ Apache and MySQL කියන services දෙක start කරගන්න. මම මුලින්ම Apache කියන service එක start කරනවා. ඊට පස්සේ ඒක success වුණාට පස්සේ මම MySQL කියන service එක start කරනවා. right මේ services දෙක තමයි අපිට ඕන WordPress installation එකට. ඉතින් local by flywheel වගේ මේක directly එයාම WordPress install කරගෙන හදාගන්නේ නෑ මෙතන. ඔයා manually download කරන්න ඕනේ WordPress download කරලා තමයි install කරන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයා ගිහින් download කරන්න ඕනේ. මම අහන download WP WordPress කියන වචනයට අපි short term එකකට WP use කරනවා. ඉතින් එහෙම ගියාට පස්සේ මෙතන මුලින්ම එනවා download WordPress wordpress.org site එකේ URL එක ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන download WordPress කියන එක තියෙනවා. ඔයාලට ඒක download ක්ලික් කරන්න. ඊට පස්සේ WordPress download කරන්න එනවා. ඔයා වාගේ PC එකට ඒක download කරගන්න. ඉතින් මම already download කරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ folder එකක් zip folder එකක් තමයි ඔයාලට එන්නේ. ඉතින් ආවට පස්සේ ඔයාලට පුළුවන් මේ zip එක extract කරගන්න. ඉතින් මම simply ගිහිල්ලා folder එක ඇතුළට ගිහිල්ලා ඒක copy කරගෙන දැන් අපි යනවා SAMP අපේ install location එකට. ඉතින් ඒක අපි base default විදිහට තියෙන්නේ. අපි ඒක වෙනස් කරේ නැහැ. drive එකේ SAMP කියලා folder එක create කරලා තියෙනවා. ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට ගියාට පස්සේ htdocs කියලා file එකක් තියෙනවා folder එකක්. මේ folder එක ඇතුළට යන්න. මෙතන ඔයා copy කරගත්තේ WordPress installation එක paste කරගන්න ඕන. paste කරනවා. right ඒක copy වෙන ගමන් මම තව වැඩක් කරනවා. මෙතනදී database එකක් අපි manually create කරගන්න ඕන. ඉතින් ඒක කරන්නේ මම ආය control panel එකට ගිහිල්ලා මම MySQL කියන MySQL service එකේ admin ඔබනවා. එතකොට මම PHP my admin
ස්ක්‍රීන් එකට යනවා මේ විදිහට ඔටෝ. රයිට් සයිස් එක තමයි ස්ටාර්ට් වෙන ගමන් තියෙන රයිට්. හරි මම දැන් ඉන්නේ PHP myadmin dashboard එකේ. මෙතනදී මම අලුත් database එකක් අපේ වෙබ්සයිට් එකට create කරගන්න ඕන. ඉතින් ඒක කරන්නේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් databases කියලා මෙතන option එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ලේසියෙන්ම මෙතනත් option එකක් තියෙනවා new කියලා. ඉතින් මම මෙතන උඩ database option එක select කරනවා. කරලා create database මේ tab එකේ අපි database එක නමක් දෙන්න පුළුවන්. ඉතින් මම වෙබ්සයිට් එකට නම දැම්මේ portfolio කියලා. ඉතින් මම හඳුනා ගැනීම password අපේ database එකට portfolio කියන නමම දෙනවා. මෙතන මුකුත් change කරන්න එපා. portfolio දීලා create කියන එක දෙනවා. දැන් create වෙනවා. right successfully create වුණා. right ඊට පස්සේ මෙතනට වම් පැත්තේ side bar එකේ ඔයාලට පේනවා portfolio කියන database එක මේ විදියට add වුණා. ඉතින් මේක empty database එකක්. මෙච්චරයි අපිට ඕන. අපි දැන් database එක create කරලා තියෙන්නේ. දැන් අපි යමු හරි. අපේ install area එකත් copy වෙලා තියෙන්නේ WordPress installation එක. මම මෙතන WordPress කියන folder එක අපි copy කරගත්ත folder එක මම මේක rename කරනවා portfolio කියලා ඒකත් folder එක. right portfolio කියලා rename කරගන්න. හරි දැන් අපි යන්නේ අපි දැන් WordPress installation directory එක මෙතන දාලා ඉවරයි sample htdocs folder එක ඇතුළට then මම database එකකුත් separate create කරගෙන තියෙන්නේ. දැන් right අපිට දැන් තියෙන WordPress installation එක කරන්න. ඉතින් ඒකට මම ආපහු අපේ control panel එකට ගිහිල්ලා admin localhost කියන slug එකෙන් එහා පැත්තේ තමයි මම open වෙන්නේ. මෙතනදී ඔයාලට මේ dashboard කියලා open වෙන එක close කරලා ඔයාගේ site එකේ නම දාන්න. මෙතනදී site එකේ නම වෙන්නේ ඔයා අර folder එක rename කරපු විදිය. මම දැන් ඒක portfolio කියලා rename කරා ඒ folder එක. මෙතන මම rename කරා. දැන් මම මේ නම තමයි මෙතනට දෙන්න ඕනේ /portfolio. right මෙතනදී පොඩ්ඩක් අර වෙනස් local wi flywheel එකට වඩා මෙතනදී අපිට install කරන්න කියනවා දැන් මෙයා WordPress අපි step by step කරමු English එකේ විදිහටම තෝරන්න continue ඊට පස්සේ එයා කියන අපිට database එක create කරන්න කියලා දෙන්න අපි already database එක create කරගෙන තියෙන්නේ මම let's go කියලා බටන් එක බඩනවා right මෙතනදී ඔයාලට තියෙන database එකේ නම අපි database එකත් rename කරගත්තේ portfolio ඒ නමින්ම තමයි. right මම ඒ නම මෙතනට දානවා. ඊට පස්සේ user name කියන එකට ඔයා root කියලා දෙන්න. අනිත් details මුකුත් වෙනස් කරන්න එපා. enter කරන්නත් එපා. ඔය තියෙන විදිහම තියලා submit දෙන්න. right ඊට පස්සේ එයා කියනවා check කරලා database එක quality තියෙනවා කියලා. ඔයාට අකුරක් හරි වැරදිලා තිබ්බොත් එහෙම නැත්නම් ඔයා database එක හවාගේ හරියට create කරලා තිබ්බේ නැත්නම් මෙතනදී එයා error message එකක් එවනවා මට එහෙම database එක detect කරගන්න බැරි වුණා ආපහු check කරන්න කියලා. ඉතින් දැන් අපි database එක create කරගෙන ආපහු හින්දා එයා ඒක detect කරගෙන ඒක ගත්තා. දැන් run the installation කියන එක දෙන්න. right මෙතනදී අපිට site එකට title එකක් දෙන්න පුළුවන්. ඔයා කැමති site එකේ නමක්. ඉතින් මම මෙතනට portfolio කියලා දෙනවා. username එකක් and password එකක් දෙන්න ඕනේ. මම අපි local install කරන හින්දා මම සරලව admin සහ password එකත් මේ තමයි මම create කරපු password එක මෙතනට right මම මේ password එක copy කරගන්නවා. ඔයාලත් ඒක copy කරගන්න මතක තියාගන්න. මොකද මේක තමයි අපේ login වෙන්නේ. ඊට පස්සේ email එකක් දානවා. මම මගේ personal email එක දානවා. ඔයාලට කැමති email එකක් දාන්න බන් දීලා මේ details ටික ඇති password එක මම copy කරගන්නවා username එක admin portfolio okay මම install WordPress දෙනවා right success එයා WordPress successfully PC එකට install කරගෙන තියෙනවා දැන් මම මෙතන login කියන බටන් එක දෙනවා එතකොට අපිට WordPress backend එකට මේ විදිහට log වෙන්න එනවා. ඉතින් මම username එක admin අපි කලින් දීපු එක සහ password එක මම paste කරගන්නවා මෙතන කලින් දාපු එක. ඊළඟ login දෙනවා. right අපි දැන් successfully WordPress dashboard එකට log වෙලා තියෙන්නේ SAMP භාවිතා කරලා අපි WordPress successfully install කරගෙන තමයි තියෙන්නේ. ඉතින් මම මෙතන ආපහු click කරොත් අපිට අපේ
ෆ්‍රන්ට් එන්ඩ් එක බලා ගන්න පුළුවන් වෙනවා WordPress. ආපහු මම මේ ක්ලික් කරනවා. එයා WordPress dashboard එකට ආපහු යනවා. ඉතින් මේ විදිහට අපිට WordPress dashboard එක හා WordPress front end එක අතර switch වෙන්න පුළුවන්. right. ඉතින් අපි මේ dashboard එකේ කරන හැම change එකක්ම front end එකේ තමයි අපිට පෙන්වන්නේ අපිට view එක දෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් developments කරන් යද්දී එක window එකකින් මම dashboard එක open කරගෙන තියා ගන්නවා. ඊට පස්සේ අලුත් window එකකින් මම අපේ වෙබ්සයිට් එක එහෙම නැත්නම් අපේ front end එක user page එක open කරලා තියා ගන්නවා. right. හරි. එහෙනම් අපි මෙතනදී ඔයාලා successfully ඉගෙන ගත්තා කොහොමද local by flywheel කියන tool එක සහ SAMP භාවිතා කරලා ඔයාලගේ PC එකට WordPress successfully install කරගන්නේ කියලා. හරි. අපි එහෙනම් ඊළඟ practical session එකේ හම්බෙමු.